විභාගයකට සූදානම් වෙනවා කියලා කියන්නේ අන්තිම මොහොතේදී තක්කු මුක්කු වෙලා කෙරෝලක් නැතුව පොතේ මුල ඉඳලා අගට අග ඉඳලා මුලට උඩින් පල්ලින් බලාගෙන යන එක නෙමෙයි පුතේ. ඕගොල්ලෝ හිතුවනම් ඉස්කෝලෙන් විෂයාවරණය කළා ඔක්කොම පාඩම් ටික කව කළා උගන්වලා පන්තියෙන් උගන්වලා පාඩම් ටික කව කළා ඔයාගේ ඔළුවට ඔක්කොම ගියයි කියලා. ඒක මුලාවක්. එහෙම කොහොමද කරන්නේ? ඒක හරියට පුංචි කටක් තියෙන බෝතලයකට ලොකු වේසමකින් වතුර හලනවා වගේ. එච්චර කොහොමද මේ මොලේ රඳවගන්නේ? ඒක කරන්න ඕන ඔයාගේ මොලේ නැමැති බෝතලේ කටේ හැඩයට දරන්න පුළුවන් විදිහට ඒක මොලේට බස්ස ගන්න ඕන පුතේ. මේ අන්තිම මොහොතේ පරක් වැඩි පාඩම් කරලා නැත්තම්. කනගාටු වෙන්න එපා. දැනට පාඩම් කරලා තියෙන ප්‍රමාණයට උත්තර ලියන්න. මේ මොහොතේ පාඩම් කරන ඒවා එකක්වත් ඔයාගේ මනසේ රැඳෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඒකට තියෙන කැස්කේඩින් ඉෆෙක්ට් එකක්. අන්තිමට පාඩම් කරන එක මතක හිටිනවා. ඊට කලින් පාඩම් කරපු එක අමතක වෙනවා. මොකද ඔයා දැන් ලොකු කලබලයක ඉන්නේ. ඔයාගේ මනසට ලොකු පීඩනයක් දෙනවා මේ ඔක්කොම මතක තියාගන්න කියලා. එහෙම මතක හිටින්නේ නැහැ පුතේ.